Hi guys, මම අද හදනවා ගෙදර තියෙන අමු මිරිස් වලින් ඔයාලට කල් තියාගන්න පුළුවන් අමු මිරිස් අච්චාරු එකක්. මතක තියාගන්න ඔයාලට මේක මාසයක් වුණත් කල් තියාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා අමු මිරිස් ටික පලා ගන්න ඕනේ. මම මේ අච්චාරු එකට සුදු ලුණුත් ගන්නවා. ඔයාලා සුදු ලුණු මේ විදිහට පොඩියට chop කරගන්න. අමු මිරිස් සුදු ලුණු ඔයාලා කැමති භාජනයකට දාගන්න. මේ භාජනේ වහන්න පුළුවන් භාජනයකට දාගන්න. කැමති භාජනයක් කිව්වට ප්ලාස්ටික් නම් ගන්න එපා. ඒක වීදුරු එකක් වෙනවා නම් ගොඩක් හොඳයි. මම මේ අච්චාරුවකට අමුතුම ටේස්ට් එකක් එන්න කොච්චිත් එකතු කරගන්නවා. විනාකිරි ලුණු සීනි උළුහල් මේ විදිහට භාජනයකට දාගෙන ඔයාලා රත් කරගන්න ඕනේ. රත් කරගත්තට පස්සේ ඔයාලා අර දාගත්ත භාජනයට මේ ටික රස්නේ පිටින් දාන්න ඕනේ. භාජනයකට දාගත්ත අච්චාරු එක දවස් 2ක් 3ක් හොඳට අවුවේ වේල ගන්න. ඊට පස්සේ ඔයාලා ශීතකරණයේ දාලා තියලා මාසයක් වුණත් ඔයාලා තියාගෙන මේකේ රස බලන්න පුළුවන්. මං ඔයාලට තවත් අලුත් රෙසිපි එකක් අරන් එන්න. සුබ දවසක්.